ප්ලේස් එක. දෝසි නැන්දලා දෝසි මාමලා ගාගෙන ඉද්දි ඕන අලුත් කෙනෙක් සුපිරි පැණියකුත් එකතු ගන්නවා බලමු ඒක රසද කියලා කනකොට අපි ඉතින් ඕපන් කරා විතරයි ගැර්මන් පුඩින් කන්න ලොකු පිරිසක් මෙතන ඇවිල්ලා ඉන්නවා බලන්න කපන ගෑලි ඉක්මනටම ඉවර වෙනවා බලන්න ඕකට පැණි දාන මාර ආතල්ලයක් තියෙන සුපිරිම බලමු ඉතින් අපිත් අරගෙන රසද කියලා मैं ये देसी बने के पास मैं देसी बात है ना बाइक के यार को मैं अपने पे तेरा कहीं नहीं मैं यार का बेहतर भाई 500 का देखे देसी बात ना दे इधर 500 का है 500 का देसी बात ඉතින් අපි බලමු උඩින් යන රස කොහොමද මේ තියෙන ප්ලේස් එක කොහොමද කියලා බලන්න. ඉතින් මේක තියෙන්නේ ඇත්තටම
ඇත්තටම මේ තැන විතරක් නෙවෙයි මේක තියෙන්නේ. ඉතින් තැන් දෙකක තියෙනවා. මම ඔයාලට ඊළඟට මේකේ තියෙන තැනත් ගිහිල්ලාම මේකේ රස බලලම කියන්නම් කොහොමද මේක තියෙන්නේ හරියටම කියලා. වරෙන්ද ඒක ගන්න මොකක්ද ගල්ල ගන්න මෙතන තනිපු නෑ ඉතින් ලොකු ගානක් නෑ මේ අපි උඩන් තමයි ඉතින් කුඩි කන්න ඇවිල්ලා තුවාලයක් වෙච්ච කෙනෙක් ආව ඉතින් ඇත්තටම ලොකු මුදලක් මේ වෙලේ අතේ නැහැ. ඉතින් තිබ්බ ප්‍රමාණය දුන්නා. ඉතින් පොඩි ගන්න ආව මොම තමයි. අපි පොඩින් විතරක් නෙවෙයි අහිංසක අයිත් ඉතින් තියෙන විදියට උපකාරයක් කරගෙන යනවා. අපි බලමු රස ගොඩක් රස කොහොමද කියලා මගේ අත කැමරේකට මේ වෙලාවදී ඉතින් බලමු මේ කොහොමද ලංකාවේ අපි පොඩින් රැල්ලක් තියෙන රැල්ලේ අලුත්ම තැනට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රට වටේම කතා වෙන දෝසි මාමලා ඉන්නවා, දෝසි නැන්දලා ඉන්නවා. ඉතින් නැන්දලා මාමලා ගහගනිද්දි ඕන අලුත් කෙනෙක් ඇවිල්ලා වැඩේ ඕපන් කරලා තියෙනවා. ඉතින් ලොකේෂන් එක ඔයා දැක්ක වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකේ මොන වගේද උනේ, ප්‍රයිස් එක කොහොමද මම අරගෙන තියනවාද 250න් එකක් හරි 500න් එකක් කරන් තියෙනවා. ඉතින් හැමෝම ගත්තොත් දැන් මේක තියෙන තැන කොතනද කියලා අපි කිව්වොත් වෙන්තර ගඟෙන් යාට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක දකුණු පළාතේ මාතර තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් එතන ලොකේෂන් එකේ ඉඳලා අයිය අපි මෙතෙන්ට ආවේ. ඒකට හේතුව තමයි යාලා එතන විතරක් නෙවෙයි. යාලගේ ඊළඟ තැන තමයි මාතර බීච් එක. එකේ ඉඳන් තමයි ඊළඟට මේක මේව කරන්නේ. ඉතින් අපි බලමු 250ක try කරලා බලමු. දෝසි නැන්දලා දෝසි මාමලා ගාගෙන ඉද්දි ඔන්න කඩේ නම් පස්සේ කියන්න. 250 නම් කරනද ඒ වань මේක හොඳට ලස්සනට පැකින් එකක් එක්ක ලස්සන පැකින් එකක් තියෙනවා. ඒ ලස්සන පැකින් එකේ ඕපන් කරමු. 250ට තියෙන නියෝ ක්‍රාෆ්ට් එකේ අපි 250ට තියෙන එක තමයි මේ. ඉතින් මේ ලස්සන පැකින් එකක් තියෙනවා. පැකින් එකේ අපි බලමු මේක ඕපන් කරලා. මේක වාව් ලස්සන කොහොමද? සුවඳයික මරු. මම දෝසි නැන්දාගේ එකක් try කරලා තිබ්බා. බලමු දකුණු පළාතේ මාතරට ආපු පුඩින් එකේ රස කොහොමද කියලා මේ 250 එක. මේ ගාන එකක් දෙන්න රස බලමු කොහොමද කියලා. එහෙම ගත්තා අපි පැණි නැතුව චුට්ටක් අමු ඉස්සෙල්ලා. ඒක next level. රසක් තියෙනවා. බලමු. තා පොඩ්ඩක් කාලා පැණිත් දාගෙන. දෝසි නැන්දාගේකට වඩා පැණි රස. රස නැද්ද කියලා අහන්න එපා. ඉතින් හල්ලේ නේ. ඉතින් ඇත්තටම පැණි රසක් තියෙනවා මේ දෝසි නැන්දාගේකට වඩා. අපි ලොකු කෑල්ලක් කඩමුකෝ. ඕනද? කොහොමද කියලා 500ක try කරමු රසද කියලා. 250ක හැම තියෙයි 500ක මෙහෙම 500කට
මේ වගේ ලොකු බොක්ස් එකක් තියෙනවා. මේ 500ක. ඒකට මේ වගේ ලස්සන බොක්ස් එකක් යට හොඳට පැණි එහෙම තියෙනවා. නිකන් කැම්පේට් ටිකක් ගන්න සයිස් එකකට 500ක. මේ දෙන්නේ කඩේ නම තමයි නියෝ කාඩ් කියලා තමයි තියෙන තියෙන්නේ. යාළගේ ලෝගෝ එක. අපි ඇරලා බලමු. කොහොමද? $250. මේ 500ක් ගත්තම් පස්සෙත් ඉතින් ප්‍රමාණය විතරයි වෙනස් වෙන්නේ. අරකේ වෙනස් බොක්ස් එකක දාලා මේක ටිකක් ඊට වඩා ලොකු බොක්ස් එකක් දාලා අපිට දීලා තියෙනවා. ඉතින් මේක ප්ලේස් එක ගත්තොත් කලින් තිබ්බ ලොකේෂන් එක තමයි මාතර හොස්පිටල් එක ළඟ. ඒ කියන්නේ කවුරුත් දන්න මාතර පැත්තේ දැක්ම ක්ලාස් එක එහෙම තියෙන එතන ඇලපාර ටිකක් මෑත කාලේ අර කලින් ලොකු ප්‍රශ්නයක් වෙච්ච එහෙම ඇලපාර. ඉතින් ඇලපාර එතන එහා පැත්තේ තමයි මේක තියෙන්නේ. ඒ වගේම දැන් මම මේ කන තැන, ඒ කියන්නේ මාතර බීච් එක ළඟටත් මෙයාලගේ එක එනවා. ඒක අප්ඩේට් එක මෙයාලගේ Facebook page එකේ වෙනවා. ඉතින් ඔහොම තමයි. ඉතින් මේක දෝසි නැන්දගේ එකේ දෝසි මාමගේ එක නම් මම try කරලා නැහැ. ඇත්තටම ගත්ත දෝසි නැන්දගේකට වඩා පැණි රසක් තියෙනවා. ඉතින් brand name copy කරලා නැහැ, මුකුත් නැහැ. යාළගේම වෙනස් නමකින් නියෝ කාඩ් කියලා අරගෙන පටන් ගෙන තියෙන. ඉතින් මම හිතනවා තුන්වෙනි පාර්ශවයක් ඔන්න ඇවිල්ලා ලස්සනට තා පාරක් ලංකාවේ සුපිරි වැඩක් කරලා තියෙනවා. ඉතින් මාතර දකුණු පළාතේ මේ ආසන්න ඉන්න අයට ඇවිල්ලා රස බලන්න පුළුවන්. මම හිතන හවස 4 විතර ඉඳන් තමයි මේක තියෙන්නේ. ඔයාලා හැමෝම ඉතින් ඇවිල්ලා රස බලන්න කොහොමද කියලා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ජය වේවා එහෙනම්.